ඔන්න ඉතින් මම අදරගෙන ආවේ හැමදාම හදන රොටිය වෙනුවට වෙනස් විදියට හදාගන්න පුළුවන් රොටි රෙසිපි එකක්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. අපිට මේකට මුලින්ම ඕන වෙන පාන් පිටි. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. ඊළඟට මම මේකට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට ඇල් වතුරත් එකතු කරගෙන උකු බැටර් එකක් වෙනකම් මම මේක කවලම් කරගන්නවා. මේකට වතුර ටික ටික එකතු කරගෙන උකු බැටර් එකක් හදාගන්නවා. හරි මේ ගානට නිකන් මම මේක හදාගන්නවා. ඊට පස්සේ මම මේක පෙරා ගන්නවා පෙනේරකින් වෙන බෝල් එකකට මේකේ කැට නැති වෙන්න. හරි මම දැන් ඒ ටික පෙරා ගත්තා. ඊළඟට අපි එළවලු තෙම්පරාද කරනවා. මම ඒකට අරන් තියෙනවා මෙතන කැරට් ගාගෙන පොඩියට ලුණුයි කරපිංචා ඒ වගේම අල අරන් තියෙනවා පොඩියට ගාගෙන. ඔයාලට මෙතනට කැමති එළවලු වර්ගයක් අරගන්න පුළුවන්. හරි මම තාච්චියක් ලිපේ තියාගෙන තියෙන එකට තෙල් ටික දාලා ඒ ටික රත් වුණාට පස්සේ අප ටිකක් දාලා මම අර එළවලු ටිකයි ලුණු ටිකයි දාගෙන මේක තෙම්පරාදු කරගන්නවා. හරි දැන් එළවලු ටික තෙම්පරාදු වෙලා තියෙන්නේ. ගොඩක් මං එළවලු තඹ ගන්නේ නැහැ. හරි ඊට පස්සේ අර බැටර් එකට මම මේ තෙම්පරාදු කරගත්ත එළවලු ටික මම දාගන්නවා. ඊට පස්සේ ඒ ටික මික්ස් කරගන්නවා. ඊළඟට මම මේකට ස්පයිසි වෙන්න කෑලි මිරිස් තේ හැන්දක් එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් විතරක් ඒක එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම ලීක්ස් ටිකත් එකතු කරගෙන මම මේක හොඳට මික්ස් කරගන්නවා. ඊළඟට මම ෆෑන් එකක් ලිපේ තියාගෙන මම මේකේ තෙල් ටිකක් මේ වගේ ගා ගන්නවා. ඊළඟට ඒ ටික රත් වුණාට පස්සේ අර බැටර් එක දා ගන්නවා. ඔයාලා මෙතන මතක තියාගන්න අඩුම අඩු ගින්දරේ තමයි මේක හදා ගන්න ඕනේ. මේ විදිහට මම ඊතර රොටි ටිකත් හදා ගන්නවා. මේ තියෙන්නේ ඉතින් මම හදාගත්ත රොටි ටික හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. වැඩි කාලයක් යන්නෙත් නෑ. ඒ වගේම හරිම රසයි. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න ගෙදර ඉඳන්. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.